ජීවිතයේ තියෙන කාර්යබහුලත්වයෙන් මිදලා හිතට නිදහසක් හොයන අපි තුන්දෙනාගේ අලුත්ම සංචාරය. අද අපි යන්නේ ලංකාවේ තියෙන සුන්දරම සහ ලස්සනම අභිරහස් ගමකට. ඒ තමයි මිහිදමින් හැටුණු කඳු පන්ති වලින් වටවුණු මන්දාරම් නුවර. කටුනායකින් පටන් ගන්න අපි තුන්දෙනාගේ අලුත්ම ඇඩ්වෙන්චර් එක. අද අපි යන්නේ ලංකාවේ තියෙන සුපිරිම හීනයක් වගේ ගමකට. හැබැයි බයික් එකකවත් ප්‍රයිවට් වාහනයකවත් නෙමෙයි. සුපිරිම බස් කට්ටක් සෙට් කරගෙන. කටුනායකින් අපි මුලින්ම යන්නේ මහනුවර බස් එකක. කොළඹ නුවර පාරේ ට්‍රැෆික් එකත් කපාගෙන මහනුවරට ආපු අපි එතන රිකිල්ලගස්කඩ හරහා පදිය පැලැල්ල පැත්තට යන බස් එකකට සෙට් වුණා. පාරේ දිගේ තියෙන වංගුට්ටක බස් එක වදින ගැම්ම නම් වෙනස්ම අත්දැකීමක්. ජනලයෙන් එන හුළඟ ටික ටික සීතල වේගෙන එද්දි අපිට දැනුණා අපි මන්දාරම් නුවරට ගිට්ටුයි කියලා. අන්තිමේදී බස් 3ක් මාරු කරා. පැය ගානක සුපිරි ගමනකට පස්සේ අපි මන්දාරම් නුවරට ආවා. බස් එකෙන් බහිද්දිම මූණේ වැදුනේ සීතල මීදුම. අපි අද නවතින්න තෝරාගත්තේ කඳු පන්ති මැදින් තියෙන මේ ලස්සන තැන. බස් එකේ ආපු මහන්සිය මෙතන තියෙන නිදහස දැක්කම එක පාරටම නැති වුණා. ඒක ඇත්තටම වචන වලින් කියා ගන්න බැරි මාරම් ෆිල්ම් එකක්. ඒ ගැන දැනගන්න නම් ඉතින් එතනට යන්න ඕනේ කියලා තමයි මම නම් කියන්නේ. අපි නැවතුන තැන් ගැනයි ඇත්තටම අපි ගියපු තැන් ගැනයි දැනගන්න ගොඩාක් විස්තර තියෙනවා. ඒ හැම දෙයක්ම දැනගන්න අපේ සම්පූර්ණ වීඩියෝ එක බලන්න වෙනවා. මේ ඉන්නේ අපේ පොඩ්ඩක්. මෙතනින් නම් අපි හිටපු තැන ගැන විස්තර කියන්නේ එයා තමයි. බලන්නකෝ අපි හිටපු තැන ලස්සන. යක්කෝ බලන්න. කොහොම මේ බල? කොහෙද යන්නේ? මම යනවා උඩට. උඩට යනවා? යා මාත් එනවා. කොහොම මේ බල? ෂා. එන්න. යක්කෝ බලන්න. කැනික. ආ. එන්නක. වව්. යා. හිමි. ඔය කොහෙද යන්නේ? අම්මයි තකුරාරි ලස්සනනේ. මන්දාරම් නුවර කියන්නේ ඉතින් නිතරම මිදුමෙන් හැදෙන හීතල හිත පුරා දෙන සුරංගනා කතාවක් වගේ ලස්සන ගම. අපි පුංචි පොලේ 3 දෙනා මේ ආපු ට්‍රිප් එක නතර වුණේ හරියට මිදුම අපේ කාමරේට එබිලා බලන අපූර්ව තැනක. මේ වගේ හීතල දවසක හිතට වගේම ගතට ලොකුම සහනයක් ගෙනෙන්නේ උණුසුම් කෝපි කෝප්පයක්. ඉතින් මම හිතුවා අපේ 3 දෙනාටම මගේ අතින් රස කෝපි කෝප්පයක් හදන්න. කෝපි එක හැදෙනකොට මුළු පළාතටම දැනෙන ඒ සුවඳ මේ සීතල තවත් වැඩි කළා වගේ කියලා තමයි මට නම් හිතෙන්නේ. උඩට යන්නේ? කෝපි බොණ්ඩද උඩට යන්නේ? එහෙනම් එන්නකෝ. අපි එහෙනම් කෝපි බොණ්ඩ උඩට යන්කෝ. මං කෝපි දෙක තිබ්බා උඩින් ආ. හැබැයි ඇඳේ දඟලන්න නැතුව යන්න ඕනේ. හරි? ටී-ෂර්ට් ඕනේ නැද්ද සීතල නැද්ද ඔයාට? ටී-ෂර්ට් ඕනේ සීතල. අම්මිට පල්ලෙහා කෝපි එක දුන්නා මං. දඟලන්න එපා ඕ. ඔතන කෝපි දෙක තිබ්බා මං. අපි දෙන්නට කෝපි බොන්න අම්මිට සනීප නෑනේ. ඔයාට සනීප නෑනේ. මිදු මතකින් පෙනෙන මන්දාරම් කඳුනාය දිහා බලාගෙන ආදරණීය දෙන්නත් එක්ක මේ උණුසුම් කෝපි උගුරක් බොන එක ජීවිතේට එකතු කරගන්න පුදුමාකාර සැනසීමක්. සල්ලි වලට ගන්න බැරි මේ වගේ පුංචි සතුටවල් තමයි කවදාවත් දවසක ජීවිතේ ලස්සන කරන්නේ. ඉතින් ඔයාලටත් මේ ලස්සන විඳින්න දවසක මන්දාරම් නුවර ඇවිත් යන්න කියලා තමයි මම නම් කියන්නේ. You and the people that I can't be.
Don't stop talking loud in my head. It's you. When I'm drunk and alone on the floor, it's you every late night when I can't ignore the truth. All the nights I would උණුසුම් කෝපි උගරගෙන පස්සේ දවල් කෑම ලෑස්ති වෙනකම් මටයි පුතාටයි නිකම් ඉන්න බැරි වුණා. මේ සීතල මීදුම අස්සේ දඟලන්න සෙල්ලම් කරන ලැබුණ එක පුතාට නම් මාරම හැපි. නගරේ තියෙන කාර්යබහුල ජීවිතයෙන් මිදලා දරුවෙක් එක්ක මේ වගේ පරිසරයක ගත කරන හැම තප්පරයක්ම හරිම වටිනවා. බලන්නකෝ එයාගේ මූණේ තියෙන සතුට. මේ වගේ පුංචි හොරතල් දඟවැඩ තමයි අපේ ගමන තවත් ලස්සන කරන්නේ. She's showing off. Driving too fast, moon is breaking through her hair. She's heading for something that she won't forget. Having no regrets is all that she really wants. ඔන්න ඉතින් හොඳටම සෙල්ලම් කරලා දඟලලා අපිටයි පොඩට හොඳටම බඩගිනි වෙලයි තිබුණේ. හරියට මේ වෙලාවේ තමයි අපේ මේසෙට මේ සුපිරි දවල් කෑම වේලා ආවේ. තුම්දාන සුදුපත් පිඟාන වටේට ලස්සන පිළිගන්නලා තිබුණේ කහපාට පරිප්පු හොද්ද, පාට හැඩවුණු බීට්‍රූට් ගුණ පිරිච්ච පලා මැල්ලුම් වගේම නැවුම් බෝංචි ව්‍යංජනයක්. මේ හැම දෙයකටම වඩා කුළුබඩු පදමට දාලා හදපු මස් හොද්දේ සුවඳ මුළු පළාතෙම විහිදුණා. කරස් ගාලා හැපෙන පපඩම් කෑල්ල එක මේ හැම ව්‍යංජනයක්ම අනලා කටක් හද්දි දැනුණු ඒ දේශීය රස ඇත්තටම නගරේ කෑම කඩවලින් කවදාකවත් ගන්න බැරි නියම රසක්. විශේෂයෙන්ම කියන්න ඕනේ මේ රසවත් කෑම ටික අපිට ලෑස්ති කරලා දුන්නේ මන්දාරම් නුවරවීම පොයින්ට් කොටේජ් එකේ අයිතිකාර රත්න සිරිමාමගේ වයිෆ්. රසම රස දවල් කෑම වෙලාවෙන් පස්සේ මටයි පුතාටයි ඕන උනේ තව පොඩ්ඩක් සෙල්ලම් කරන්න. මන්දාරම් නුවර නිදහස් පරිසරයේ සීතල සුළඟත් එක්ක පුතත් එක්ක ගත කරපු ඒ සෙල්ලම් වෙලාව නම් මාරම සැහැල්ලුවක් වගේම සතුටක් ගෙනාවා. පුතාගේ හුරතල් හිනාවයි සෙල්ලම් වැඩයි ඇසේ දන්නේම නැතුව මන්දාරම් නුවරට හැන්දෑ කරවල ගලාගෙන ආවා. මීදුම තදින්ම වැටෙන්න ගනිද්දී මුළු පරිසරයම එක පාරටම වෙනස් වුනේ හරියට මැජික් එකක් වගේ. කොහොමද ෆීලින් එක? සීතල ඇයිද? හතර වටින්ම කරවල වෙලා මන්දාරනුවර කටුක සීතල බව ඇඟ ඇතුළටම වදිද්දි බඩගින්නත් අපිට උපරිමයටම විලයි තිබුණේ. හැබැයි ඉතින් ඒ වෙලාවේ අපේ මේසෙට ආපු කෑම දැක්කම නම් සීතල කොහේ ගියාදෝ දන්නේ නැහැ. මෙන්න මොලේ තැටින් බාපු ගමන් දුම් දාන රන්වන් පාට හැපෙන උණු පොල් රොටි ඒ විතරක්ද ඒකට හරියන මිරිස් කෑලි ලුණු දෙහි ඇඹුල් පදමට දාලා දිය පිච්චෙන් හදපු කටගැස්ම ලුණු මිරිස. ඒ සැර ලුණු මිරිස් ටිකක් එක්ක උණු රොටි කෑල්ලක් තවරලා කද්දි අම්මෝ ඒ දැනුණු දිව්‍යමය රස නම් වචන වලට පෙරලන්න බැරි තරම්. ඇත්තටම දන්නේ නැතුව රෑබෝ වුණත් මේ වගේ සීතලස්සේ විදින සරල ගැමි රසක් ජීවිතේ කවදාකවත් අමතක වෙන්නේ නැති තරම්. කුරුල්ලන්ගේ කිචිවිච්චත් මැදින් අපි හැරුණේ මන්දාරනුවර දවසේ පළමු හිරු කිරණ දකින්නයි. කාමරේ ජනේලේ එළිය බලත් එකපු දේන වචන වලින් විස්තර කරන්න බැරි තරම් සුන්දරයි. මුල් පළාතම සුදුම මීදුම් සලුවකින් වැහිලා වගේ. මම ටික වේලාවක් ඒ දර්ශන දෙස බලාගෙන හිටියා. එමෙ හිමින් ඈතන මීදුම අස්සෙන් මතුවන කොළ පාට කදුපන්තියත් ඒ අතරින් ගලාගෙන පුංචි දීපාරවලුත් මැව්වේ හරිම ලස්සන සිතුවමක්. ටවුන් එකේ දුවීරි සද්ද බද්ද මුකුත්ම නැහැ. තියෙන්නේ සබාදාමේ නිශ්ශබ්දතාවය විතරයි. ෆැමිලි එකත් එක්ක මේ වගේ නිස්කලංක සුන්දර උදෑසනක් ගත කරන්න ලැබීම ලොකුම වාසනාවක්. මන්දාරනුවර කියන්නේ නිකම්ම නිකන් යන්නම් වාලේ ගිහින් ඉන්න පුළුවන් තැනක් නොවේ. හිත නිවා ගන්න පුළුවන් අපූර්ව පාරාදීසයක් කියලා හිතුනේ අපිට එදා උදේ. I walked across an empty land. I knew the pathway like the back of my hand. I felt the earth beneath my feet. Sat by the river and it made me complete. Oh, simple thing, where have you මේ වෙද්දී අපේ පොඩ්ඩක් නැගිටලා හිටියේ.
දරාගෙන බැරි සීතලක් වුණත් එයාගේ සෙල්ලක්කාර සිතුවිලි වලට ඒවා යටපත්. පේනවනේ සීතල වැඩිකමට බෙඩ්ෂීට් එකක් පොරවාගෙන ඉන්න අපූර්ව. එයාත් ආසයි මේ නිදහස විඳින්න. මේ සුන්දර උදෑසනේ අපි නැවතුණු තැන ඉඳලා උදේට කාලයම ලෑස්තුනේ අපේ ගමනේ තවත් ලස්සනම තැනක් බලන්න යන්න. ඒ වගේම විශේෂයෙන් කියන්න දෙයක් තියෙනවා. හරියට අපි තමන්ගේ දරුවන්ට වගේ සැලකපු රත්නසිරි අංකල්ට එයාගේ බිරිඳටයි අපි ගොඩාක් ස්තුති කරා. ඒ අදින සැලකිලි හින්දාමයි අපිට දැනුනේ නැති අපි ආවේ වෙන පළාතකට කියලා. ඉතින් මේ මතකෙ හිතේ තියාගෙන අපි අපේ ඊළඟ ඉලක්ක කරා යන්න ලෑස්ති වුණා. සුදුමත් අපි කොහෙද යන්නේ? කොළපත ඇල්ල ගන්න. කොළපත ඇල්ල. කොළපත ඇල්ල ගන්න. ඒක ලස්සන දියැලක් අපි ඒක බලන්න යන්නේ. හා? හා. ඔය කැමතිද යන්න? ඔව්. දැන් පාද්දා. මගේ දිහා බලන්න පාද්දා. හරියට. ඔන්නේ නම් අපි මන්දාරන්නෝර සුන්දර සිරිනරමන ගමනේ ඊළඟ නැවතුම් බලා යන්න පිටත් වෙනවා. මන්දාරන්නෝර හැංගිලා තියෙන තවත් සුන්දර රහසක් දකින්නයි මේ යන්නේ. අපි නැවතුණු තැන ඉඳලා මන්දාරන්නෝර view point එකට තියෙන පොඩි දුරයි. අපි එතනට ගිහිල්ලා ෆොටෝස් වීඩියෝස් එම ගත්තා. බලන්නකෝ එතන තියෙන ලස්සන. අපේ ගමනාන්තය තමා කොළපත ඇල්ල. බලමුකෝ ඒ ගමන කොයි වගේ වේද කියලා. දිගටම අපිත් එක්ක එකතු වෙන්න කියලා ආරාධනා කරනවා. ඔන්න යාළුවනේ අපි දැන් ඉන්නේ කොළපතන ඇල්ල ළඟට යන පාර පටන් ගන්න එන්ට්‍රන්ස් එක ළඟ. බලන්නකෝ මෙතන කොච්චර නිස්කලංකද කියලා. මෙතන ඉඳන් දියැල ළඟටම යන්න අපිට යම් ප්‍රමාණයක කඳු පාරක් උඩ නැගගෙන යන්න වෙනවා. රුපියල් 70 ටිකට් එකක් අරගෙන තමයි යන්න නම් වෙන්නේ. ටිකට් කවුන්ටර් එකේ ඉඳලා තියැලට මීටර් 700ක් තියෙනවා කියලා තමයි එතන හිටපු අයියා නම් කිව්වේ. එහෙනම් යමුකෝ බලන්න මන්දාරන්නෝර වෙනස්ම ලස්සනක් තියෙන ඒ සුන්දර දියැල්ල බලන්න. මේ යන පාර දෙපස මාරම ලස්සන කැලෑ මල් වගේ පිපිලා තියෙනවා මම දැක්කා. මට හිතුණා මේ මල් ටිකක් එකතු කරලා එයාට පුංචි සර්ප්‍රයිස් එකක් දෙන්න. බලමුකෝ එයාගේ රියැක්ෂන් එක මොන වගේ වේද කියලා. அடைமழை வரும் அதில் நனைவோமே குளிர்காய் சலூட ஸ்நேகம் ஒரு போர்வைக்குள் இரு தூக்கம் எங்கேயும் போகாமல் தினம் வீட்டிலே நீ வேண்டும் சில சமயம் තියෙන මහන්සි අතරේ මේ වගේ පුංචි ආදරණීය මොහොතක් එකතු වෙද්දී ගමන වෙහසත් කොහෙ ගියාද දන්නේ නැහැ. බලන්නකෝ එයාගේ මුණ තිබ්බ හිනාව. ඒකෙන්ම තේරෙනව නේද එයාට කොච්චර සතුටුයිද කියලා. අපේ පොඩි එක්කෙනාට නම් දැන් හොඳටම තද වෙලා මේ විකාර බලන් ඉඳලා හොඳටම ඇති වෙලාද කොහෙද. මාවත් ඇදගෙන ඔන්න කඳ නගින්න පටන් ගත්තා තනියම. දැන් නම් හොඳටම මහන්සි. අපි තුන්දෙනා පොඩ්ඩක් ඉඳගත්තේ. අපි තුන්දෙනාකටත් හොඳ නෙමෙයි අපි දෙන්න පොඩ්ඩක් ඉඳගත්තා. පොඩි එක්කෙනා නම් ඉතින් කොයි වෙලාවේද මේ දියැල්ල බලන්නේ කියන කුතුහලෙන් තමයි එයා නම් ඉන්නේ. වතුර ටිකක් පීලා හැම රිෆ්‍රෙෂ් වෙලා අපි ලෑස්තුනේ කන්ද ඉතුරු ටික නගින්න. පේනවනේ තියෙන හුළඟ වැස්ස නැති නිසා හොඳට ගියා. වැස්ස කාලට නම් පොඩ්ඩක් පරිස්සමෙන් යාළුවනේ. මොකද මේ පාරවල් ටික ලිස්සන්න පුළුවන්. ඇත්තටම අපි යන මේ පාර නම් මාරම ලස්සනයි. ඈතට පේන නිල් පාට අහසත් කොළ පාටින් දිලිසෙන ලස්සන ගස් කොළුණුත් එකතු වුණාම මට නම් හිතුනේ මෙතන දිව්‍ය ලෝකයක් කියලා. අර ඈතින් පේනව නේද? අන්න එතන තමයි දියැල්ල තියෙන්නේ. අපිට එතනට තව මීටර් 100ක් විතර පහළට යන්න වෙනවා. අපි එනම් පහළට ගිහින් බලමුකෝ. මොකද පහළට ගියාන් පස්සේ තමයි දියැල්ල සැබෑම සුන්දරත්වය අපිට දකින්න පුළුවන් වෙන්නේ.
වව් බලන්න යාළුවනේ මේ තියෙන සුන්දරත්වය. මෙච්චර වෙලා කඳු නැගලාපු මහන්සිය මේ දසුන දැක්ක ගමන් සම්පූර්ණයෙන්ම නැති වෙලා ගියා. මේ තියෙන කොළපත නැල්ල. මන්දාරානුවර හැංගිලා තිබ්බ සැබෑම නිදානයක් කිව්වොත් මම නෙවරද. බලන්නකෝ ඒ වතුර කඩාගෙන වැටෙන ලස්සන සිසිලස. අපි කොහෙද ආවේ දැන්? මොකක්ද කියන්නේ නම? කොළපතන දියල්. කොහෙක? ෂෝක් නේ? ඔයාලත් කවදාහරි මන්දාරනුවර ආවොත් අනිවාර්යෙන් මේ කොළපත නැල්ල බලන්න එන්න අමතක කරන්න එපා. හැබැයි මතක ඇතුව මේ පරිසරයේ ලස්සන රැකගන්න. ප්ලාස්ටික් පොලිතින් මෙතන දාලා නම් යන්න එපා. හොඳේ. එහෙනම් මන්දාරනුවර වීඩියෝ එක මෙතනින් ඉවරයි. අපි ඊළඟ වීඩියෝ එකකින් නැවත හම්බෙමු. වීඩියෝ එකට ලයික් කරන්න, ෂෙයා කරන්න, channel එක subscribe කරන්න අමතක කරන්න එපා. goodbye.